චූටියෝ අර බලන්න. අංකල් අපි ලන්ඩන් වල ඇවිදින්න ආවා. මේ නවතින්න නම් පුළුවන්. හැබැයි පොඩි දෙයක් තියෙනවා. එක පාරක් මේ ඇවිල්ලා මිනිස්සෙක් නතර වුණා. ඒ මිනිසයා කිව්වා මොනවද කිව්වේ? එයා මට කිව්වා එයා දොර අරින්න හදනකොටම ඉබේටම දොරෙන් සද්දයක් ඇවිල්ලා කාලා දොර ඇරෙන්න ගත්තා. ඉතින් මිනිසයා ඒක ඇතුළට ගියාම එයාට කටස් කාලා සද්දයක් ඇහෙන්න ගත්තා. කාගේද සද්දේ? සද්දේ නම් ඉතින් කොනෙක්ගෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ එයාට ඇහිලා තියෙනවා තව සද්දයක්. අනේ ඒ මියා සද්ද මොකද්ද? ඒ ඉතින් පූසෙක් එතනින් පැනලා දුවලා ගිහිල්ලා. මේ කිව්වට මොකද හිතන්නේ බලකුන්නේ? පූසෙක් දුවනකොට කටකට ගාලා සද්දයක් එන්නේ නෑනේ. ඒක වෙන්න බැරිද? ඒක නිසාම තමයි එතන සැකයක් තියෙන්නේ. ඒ මිනිස්සයා ඒ සද්දෙට හොයන්න පටන් ගත්තා. ඊට පස්සේ උස ඡායාවක් කාගේද? උස ඡායාවක් ආවේ නෑ. එතනට ඇවිල්ලා තියෙන්නේ උස භූතයෙක්. ඒ මිනිස්සයාට ඒ භූතයා කියලා තියෙනවා එයාව විනාශ කරනවා කියලා. ඊට පස්සේ මොකද උනේ දන්නවද? අනේ අංකල් මොකටද බය කරන්නේ? අපි මෙහෙ යන්නම්. මෙහෙ දැම්ම යනවා අම්මෝ. අනේ කිසි දෙයකට බය වෙන්න එපා. රෑම මෙහෙ නවතින්න. සමහර විට කට අබිරහස ඔයාලට විසඳන්නත් පුළුවන් වෙයි. ඒ වගේම මේ මිනිස්සයා ගැනත් ඔයාලට දැනගන්න පුළුවන් වෙයි. එයා කවුද? මොනවද එයාට ඕනේ? මොනවද එයා කරන්නේ? යන්න. බය වෙන්න එපා. මං ඉන්නවනේ. දොර නිකම් මැරුණා දැක්කද? නෑ මම ඒක ඇරියේ. බලන්නකෝ. මෙන්න මේව. එන්න හැමෝම ඇතුළට. ඔයත් මෙහෙම නිදාගන්නකෝ ප්ලීස්. බෑ. මම කතන්දර කියන්න ගොඩාක් කැමති. අතන ඉස්සරහා තියෙන කාමරයට යන්න. ගිහිල්ලා හොඳට නිදාගන්න. මේ මොකද මේ ඇඳ මෙච්චර හැටින් තියෙන්නේ? යමු ඔක්කොම එකතු කරලා නිදාගමු. මං වතුර ටිකක් අරන් එන්න. චූටියෝ නැගිටින්න. චූටියෝ නැගිටින්න. උනේ යන්නකෝ මාටියෝ. මොකද්ද උනේ ඔයාට? භූතෙක්. හයියෙන් ගහගවුවොත් එයාට ඇහෙන්න පුළුවන්. එන්නකෝ පෙන්නන්න. මෙතනින් ඉක්මනට පැනගමු. මෙතන අපිට හරියන්නේ මොකද උනේ? ඇයි මේවා ගහන්නේ? කට් ඇතුලේ
එයා කොහොමද ඇතුළට ආවේ? මම මෙතනමනේ හිටියේ. ඒකට කමක් නෑ. බය වෙන්න එපා. ඕගොල්ලෝ එයා ගැන හැගහගෙන ඉන්න. මං ඇතුළට එන්න. බලමුකෝ එයා කවුද කියලා. කවුද උතන ඉන්නේ? ඇයි ඔයාලා හැංගිලා ඉන්නේ? එළියට එනවා. ඔයාලා කවුද? මේ මොනවද කරන්නේ ඈ? එළියේ උන්කට අද්දි සුළුසුළු එකක් තියෙනවා. ඒකින්ද අංකල් කිව්වා අපිට මේ ඉඳලා යන්න කියලා. ඔව්. හරි. ඒකට කමක් නෑ. ඔයාලට රැට ඉන්න තැනක් නේ ඕන උනේ. මෙහෙ ඉන්න. එක දෙයක් අහන්නද ඔයාගෙන්? ඔයා මොකද්ද මෙතෙන්ට වෙලා කරන්නේ? අනේ මගේ ගෙදර ඉතින් මට ඕන දේනේ මං කරන්නේ. මම මොන දේ කරත් ඔයාට මොකද? මේක ඔයගේ ගෙදර නෙවෙයි. ඈ? තමුන් කවුද කියනවද? මෙයා තමයි අංකල්. එයා තමයි මේ ගෙදර බලාගන්න ඉන්නේ ගේ කෙනා. බලා ගන්න කෙනා නම් එළියටලා ඉන්නවා. ඇතුළට එන්න කිසිම වුණාවක් නෑ. මේ ගෙදර මගේ විතරයි. බොරු කියන්න එපා. මේ ගෙදර ඔයාගේ නෙවෙයි. ඕගොල්ලෝ මාත් එක්ක සෙල්ලම් කරනවද මේ ගෙදරට ආවේ? ඔයා කියන්නේ මේ ගෙදර මගේ නෙමෙයි කියලාද? මං ඔයාලට පෙන්වන්නම්කෝ මේ ගෙදර මගේද නැද්ද කියලා. කොහෙද ඒක? මෙතනත් නෑ. ඕගොල්ලෝ කොහොම හරි එළියට යන්න. ගිහිල්ලා බලන්න යා මොනවද කරන්න කියලා. යන්න. යන්නේ කොහමද? එයා ඇතුලෙන් දොර වහලා දාලානේ තියෙන්නේ. ඔව් මම ඉන්න. මම ගිහිල්ලා බලන්න. එක් පන්ට නැගිටිනවා. නේ මං නරක කෙනෙක් නෙවෙයි. මම හොඳම හොඳ භූතේ. මම තමයි මේ ගෙදර අයිතිකාරයා. මේ මිනිසයා තමයි මගේ විල්ලලා දැම්මේ. එයා තමයි මේ හැමදේටම මූල. එයා දැන් මේ ගෙදරට ඇවිල්ලා ලියකියවිලි හොයාගෙන ඒක අයිති කරගන්නයි යන්නේ. ඉක්මන් කරලා යන්න. ගිහිල්ලා ඉක්මනට යවල්ලා ගන්න. ඔයා අහිංසක භූතයෙක්නේ. අපිට කරදරයක් කරන්නේ නෑනේ. කරන්නේ නෑ. මම යහපත් භූතයෙක්. ඔයා අපිට යන්න දෙනව නේද? අනේ ඔව් දරුවා මගේ හැමදේම දන්නවා. මං හොඳ භූතයෙක්. යමු. ගිහිල්ලා අර මිනිස්සයා අල්ලගමු. ඔයා ඔය මොනවද හොයන්නේ? ඕගොල්ලෝ කොහොමද එතන එළියට ආවේ? මේ ගෙදර ඇවිල්ලා අපේ අංකල්ගේ. ඔයා මේ ගේ ඇස්ස වින්දගෙන මොනවද ඔය හොයන්නේ කියන්නේ? ඔයාලගේ මේ සීයා බොරු කියන්නේ. මේ ගෙදර මගේ හොඳම යාළුවා රාකේෂ්ගේ. මගේ නම තමයි රෝහන්. ඉතින් ඔයා ඔය කියන විදිහට ඔයා එයාගේ යාළුවෙක් නම් ඔයා කවදාවත් එයාගේ තාත්තව දැකලා නැද්ද? කවදාවත් දැකලා නෑ කිව්වනේ. එහෙනම් ඔය පින්තූරේ රෙද්ද අයින් කරලා බලන්න. එතකොට ඔයාට දැනගන්න පුළුවන් රාකේෂ්ගේ තාත්තා කවුද කියලා. අනේ දෙයනේ ඔයා හොල්මනක්ද? මේකේ ඔයාගෙන් බේරගන්න ඕනේ හින්දා තමයි මම භූතයෙක් වෙලා ආවේ. භූතයෙක්? සෝරි මං ආපහු එන්නේ නෑ. මම කිසිම දෙයක් දන්නේ නැතුවයි මේක අයිති කරගන්න ආවේ. අනේ මට සමාව දෙන්න. මම යනවා. බොහොම ස්තුතියි. ඔයාලා එකතු වෙලා මට ලොකු උදව්වක් කළේ. තව එක උදව්වක් විතරක් කරන්න. මේ ෆොටෝ එක පිටිපස්සේ ඩොකියුමන්ට්ස් වගේක් තියෙනවා. හෙට මගේ මුණුපුරා ආවට පස්සේ එයාට මේක දෙන්න. කවුද කියනවද? ඔයාලා මේ මොකද කරන්නේ? හලෝ පුතා. මෙන්න ගන්නකෝ. සීයාගේ දේපල වල ලියකියවිලි ටික ඔක්කොම තියෙනවා. ඕගොල්ලන්ට මේ ලියකියවිලි කොහෙන්ද හම්බ වුනේ? අපිට කෙනෙක්ගෙන් කෝල් එකක් ආවා. ඕගොල්ලෝ දේපල වල ලියකියවිලි හොයන්න මේ ගෙදරට අද එනවා කියලා. එහෙමද? ඕගොල්ලන්ට ඇත්තටම ගොඩාක් ස්තුතියි. එහෙනම් අපි දැන් යනවා. පුතේ මේ අංකල්ට බයි කියන්න. ඒ වගේම thank you කියන්නත් ඕනේ. Thank you uncle. Bye bye. Bye bye uncle. Bye bye.